ඔයාලා හැම දිනාටම මම දැන් ඉන්නේ සුන්දර ජලාශයක් ළඟ. ඉතින් සුන්දර ජලාශය කියන්නේ මේ දවස්වල බොහෝ ජලාශවල වාහන දැමීම සිදු වෙනවා. ඉතින් අපි පිළිවෙලකට ගත්තොත් එමු කොත්මලේ වික්ටෝරියාව රන්දෙනිගල රන්ටැඹේ ඒ ජලාශ මේ වෙනිවිටත් වාහන දමමින් පවතිනවා. දොරවල් කීපයක් විවෘතව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි රන්ටැඹේ ජලාශයෙන් පිටවන ජලය ක්‍රමානුකූලව මිනිපොය අමුණ හරහා එකතු වෙන තවත් ස්ථානයක් තමයි මට ඔයාලා මේ පිටුපසින් පේන උල්හිටිය ජලාශය. උල්හිටිය ජලාශය කියලා කියන්නේ වාඩි පද්ධතියට ලොකු වැදගත්කමක් ලබා දෙන ජලාශයක්. ඉතින් මීට එහා පැත්තෙන් තියෙන උල්හිටිය ජලාශයට තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට රක්කින්ද ජලාශය හම්බ වෙනවා. ඉතින් උල්හිටිය රක්කින්ද කියලා කියන්නේ නිවුන් ජලාශය වශයෙන් තමයි පවතින්නේ. ඉතින් අද වෙන විට මේ වැසි සමයත් සමග මේ ජලාශ වාහන මට්ටම ළඟා වෙලා තියෙනවා. ඉතින් මම දැන් ඉන්නේ මේ උල්හිටිය ජලාශය දොරවල් කීපයක්ම දොරවල් 3ක් වගේ විවෘතව පවතින බවක් තමයි දැනගන්න ලැබුණේ. එහෙනම් අපි ගිහින් බලමු මම ඔයාලට පෙන්නන්නම් මොන ආකාරයෙන්ද ඒ වාහන දැමීම සිදු වෙන්නේ කියලා. එහෙනම් දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක අපි ගිහිල්ලා බලමු. අපිට පේන්නේ ජලයෙන් පිරී පවතින උල්හිටිය ජලාශයේ වාහන දොරටු පිහිටා තිබෙන තැන. ඉතින් අපි අතෙන් යන්න ඕනේ. ඉතින් එතනින් තමයි වාහන දැමීම දොරටු විවෘතව තියෙන ආකාරයක් අපිට දැක් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. අපි යන ගමන් මේ ජලාශය පිළිබඳව සාකච්ඡා කරමින් අපි ගිහිල්ලා බලමු මොන ආකාරයෙන්ද ඒ වාහන දැමීම සිදුවන්නේ කියලා. ඉතින් බලන්න මාඩම ලස්සන view එකක් තියෙන මෙතන. ඉතින් මේ පාරේ තව ඉස්සරහට යන්න ඕනේ. එතකොට අපිට තමයි රක්කින්ද ජලාශය හම්බෙන්නේ. ඉතින් මාඩම ලස්සන පාරක ලස්සන බන්ට් එකක් ඔස්සේ තමයි ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් බලමු මීට කලිමුත් මම ඔයාලට මේ උල්හිටිය රක්කින්ද ජලාශය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලා බලලා නැත්නම් ඒකත් බලන්න. මොකද එහිදී මම ඔයාලට වැදගත් කරුණු බොහෝ ප්‍රමාණයක් එම වීඩියෝ එක තුලින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒකත් අපේ YouTube channel එකේ තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මේක බලන්න. ඉතින් මම අද පෙන්නන්න මෙතන මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. මේ ඔයාලට පේන්නේ ජල මට්ටම උඩරිම තත්ත්වයකට මේ වෙනකටත් ළඟා වෙලා තියෙනවා. ඉතින් මේ ජලාශය ඉතින් මේ ජලාශය ගැන විස්තර සඳහන් කරලා 1978 ජනවාරි 30 තමයි මෙම ජලාශය වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඒ වගේම මෙහෙට ජලය පැමිණි මම ඔයාලට කලින් කිව්වා වගේ මිනිපේ අමුණ. ඉතින් මිනිපේ අමුණට රන්ටැඹේ ජලාශය ඔස්සේ තමයි මිනිපේ අමුණට ජලය පැමිණෙන්නේ. ඉතින් ඒ ජලය ක්‍රමානුකූලව ඇල පද්ධති මගින් මේ සුවිශාල ජලාශ වෙත එක්කාසු වෙනවා. ඉතින් එතකොට මේ විශේෂයෙන් මේ ජලාශ දෙක මෙතනින් එහා පැත්තේ තියෙන රක්කින්ද සහ මේ උල්හිටිය ජලාශ වාඩි ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගොඩ මහවැලි සී සහ බී කලාපවල කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල ජල අවශ්‍යතාවයක් ලබා දෙන ජලාශ දෙකක් හැටියට අපිට මේ උල්හිටිය මේ වලට පේන උල්හිටියත් ඊට එහා පැත්තෙන් තියෙන රක්කින්ද ජලාශයත් හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ උල්හිටිය ජලාශය ඉදි කරලා තියෙන්නේ උල්හිටිය ඔය හරස් කරලා තමයි මෙම උල්හිටිය ජලාශය ඉදි කරලා තියෙන්නේ. විශේෂ උල්හිටිය සහ මේ රක්කින්ද ජලාශ දෙකේම ජල ධාරිතාව ගැන අපි සඳහන් කරොත් විශේෂයෙන්ම ඝන මීටර මිලියන 145ක පමණ ඉතාම සුවිශාල ජල ධාරිතාවක් මෙම ජලාශ දෙක තුල එක්කාසු වෙනවා. ඒ වගේම තමයි උල්හිටිය වේල්ල දිග ගත්තොත් දැන් මේට ඉදිරියට යන්න ඕනේ. ඉතින් වේල්ල ගොඩක් ඉදිරියට යනකොට තමයි අපිට දැක් ගැනීමට පේන්නේ. ඉතින් මේ වේල්ල දිග ගත්තොත් කිලෝමීටර් 4කට එහා ගියපු දිගකින් සහ මීටර් 28ක උසකින් පවතිනවා මේ උල්හිටිය වේල්ල. ඉතින් ඒ වගේම තමයි රක්කින්ද වේල්ල කිලෝමීටර මීටර 200ක පමණ දිගකින් සහ මීටර 21ක උසකින් යුක්ත වෙනවා. ඉතින් අපි රක්කින්ද වේල්ල ගැන මම ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බලන්න ඊට කලින් ඉතින් මම ඔයාලට අද පෙන්නන්නම් මේ වාහන දැමීමේ කටයුතු මොන ආකාරයෙන්ද වෙන්නේ කියලා. ඉතින් මෙතන ගත්තොත් එහෙම දොරටු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7ක් වගේ ප්‍රමාණයක් පවතින. ඉතින් ඒකෙන් කීපයක්ම මේ වෙන විටත් වාහන දැමීමේ කටයුතු සිදු වෙනවා. ඉතින් මේ ඔයාලට පේනවා අපි අතෙන්න ගිහිල්ලා බලමු. එතෙන් ලස්සනට මේ view එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඔහොම ගිහිල්ලා බලමු අතෙන්. වික්ටෝරියාව රන්දෙනිගල ඒ වගේම රන්ටැඹේ මේ උල්හිටිය රක්කින්ද ජලාශ කියන්නේ මහවැලි කලාපයේ පවතින මේ ජලාශ කෘෂිකාර්මික කටයුතු වල තමයි සුවිශාල සේවාවක් සපයන්නේ. ඊට අමතරව දීවර කර්මාන්තයටත් විශාල සේවාවක් මෙම ජලාශ මගින් සපයනු ලබන. බලමු වාහන දමන ආකාරය මොන වගේ ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපිට මෙතන ගියාට පස්සේ හොඳටම බලා ගන්න පුළුවන් මෙතන view එක. අද නම් මම හිතන්නේ දොරටු 3ක් වගේ තමයි විවෘතව පවතින්නේ. ඉතින් මේ වලට පේන්නේ ඒ වාහන දොරටු විවෘතව පවතින ආකාරය. ඉතින් මම ඔයාලට කලින් සඳහන් කරා වගේ දොරටු පේනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. දොරටු 7න්
තුනක් තමයි මේ වුණේට සුළු මට්ටමින් විවෘතව පවතින්නේ. ඉතින් මං කියන්නේ දැන් ජල ධාරිත මීට පෙර මීට දවස් කීපයකට පෙර නම් මේ දොරටු විවෘත වෙන්නට ඇති සියල්ලම විශේෂයෙන්ම වැස්සේ අඩුවීමත් සමගම මේ තම සීමිත ආකාරයෙන් තමයි මේ විවෘත කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ ජලය කෙලින්ම පල්ලෙහා තියෙන අතුරු ඇල මාර්ග ඔස්සේ නැත්තම් ඔයවල් ඔස්සේ තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේ පේන සම්පූර්ණ දොරටු විවෘත වුණාට පස්සේ මේ පහළ ප්‍රදේශයේ තියෙන විශාල වශයෙන් පවතින කුඹුරු බොහෝ ප්‍රමාණයක් යටවීමේ අවදානමක් පවතිනවා. ඉතින් ඔහොම තමයි guys දැන් මේ වෙලාවේ තියෙන තත්ත්වය උල්හිටේ ජලාශය. ඉතින් රක්කින්දයි උල්හිටේ ජලාශ ගැන මම මීට පෙර වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකත් නරඹන්න කියලා මතක් කරනවා. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හම්බුන බලාපොරොත්තු වෙන අදට සමගන යන මේ සුන්දර උල්හිටේ ජලාශයේ සිට ඒ වගේම මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔබගේ අදහසත් මේ වීඩියෝ එක ගැන ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම like එකක් දාන්න කියලා මතක් කරනවා. ඔයාලා හැමදෙනාටම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.